my YouTube channel. අද අපි යන්නේ කුරුසපල්ලියට. ඔයගොල්ලෝ ඉන්ට්‍රෝ එකේ දකින්න ඇති කොහෙද යන්නේ කියලා මම. එහෙනම් අද මාත් එක්ක ඔයාලත් කුරුසපල්ලිය බලන්න යමු. එහෙනම් අපි යමු ගිහිල්ලා බලමු කුරුසපල්ලිය මොන වගේද කියලා. මම පළවෙනි සැරේට තමයි කුරුසපල්ලිය බලන්න යන්නේ. මගේ හිතේ කෙටි නැවතුම් යලි යලිඳු දේවි විමසුම්. හරි අපි දැන් කිලෝමීටරයක් විතර ළඟින් ඉන්නේ කුරුසපල්ලියේ. හරි දැන් අපි ආවා. මෙතන ඉඳන් පයින් තමයි යන්න ඕන. ඒ දැසින් කීව පිළියම් මේ ප්‍රේමෙන් ගින සැනසුම් අල්තාරෙන් ආව ඇමතුම් නවතයි මගේ හිතේ දෙදුරුම් නින්නාදෙන් පේන හිනහුම් රැහිනෙන් පේන පැදුම් තීරේ රැකදිරිඳුම් හැනුමෙන් වේවි හිතම නිරවුල්. මෙතෙන්ට ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරොත් ඒක අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා කියලා තියෙනවා. ඉතින් මමත් ප්‍රාර්ථනාවක් කරා. අපි හැමෝම මෙතෙන්ට ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරලා තමයි ගියේ. ඒක ඉෂ්ට වුණාම ආයෙමත් මෙතෙන්ට ඇවිල්ලා අපි ප්‍රාර්ථනාව වෙනුවෙන් පොරොන්දු වුණ බාරේ නිදහස් කරන්න ඕන. මේක ගැන ගොඩක් අය දන්නවා ඇතිනේ. මේක තියෙන්නේ සොහොනක් මැද. මේ තියෙන්නේ ඒ සොහොන්. පාකින් එකට මේ පැත්තට යන්න පුළුවන්. ඒක නිසා මේ පැත්තෙන් ආවා. ඊට එහා පැත්තේ බීච් එක. මම බීච් එක දැක්කොත් ඉතින් මට බීච් එකට යන්න ඕනනේ. මම ඉතින් බීච් එකටත් ආවා. මේ පැත්තේ නම් කවුරුත් නාන්නේ නැහැ. එහා පැත්තට ගියාම එතන බෝට්ටු හැමක් තිබුණා. ඒ පැත්තේ නම් රැල්ල ගොඩක් අඩුයි. ඒ පැත්තේ නානවා. තව ටිකකින් ඔයාලා ඒ පැත්ත දකි. මෙතන ටිකක් නාන පැත්තක් නෙවෙයි, නිකන් රැළ ගහනවා විතරයි. මෙතනින් දකුණු පැත්තට වෙන්න තියෙන පැත්තේ රැළ අඩුයි. එතකොට ඒ පැත්තට ගියොත් නාන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකුවට පිළිසිදු නෑ මේ හරිය. නානවා නම් මෙතන රෙකමන්ඩ් කරන්න බෑ. ලොකු පිළිසිදුකමක් නෑ මේ හරිය. මේ පැත්තේ තමයි ගොඩක් අය නාන්නේ. ඒ වුණාට එතනත් වතුර ලොකුවට පිළිසිදු නැහැ. මෙහෙම තමයි රැල්ල ලොකු සැරක් නෑ. රැල්ල පා ගන්න නම් පුළුවන්. ඒ වුණාට නාන එක නම් එච්චර හොඳ නෑ. මේ හරියකින් අපි පොඩ්ඩක් රැල්ල පාගලා ටිකක් වෙලා හිටියා. වැස්සක් එන්න වගේ තිබ්බා, ටිකක් අඳුරුයි. ඊළඟට පොඩ්ඩක් බලන්නකෝ කවුද ඉන්නේ කියලා. මේ ඉන්නේ අම්මයි තාත්තයි. මට කියනවා ඒ ටිකක් ළඟට ඇවිල්ලා වීඩියෝ කරන්නලු මේ දෙන්නව. කපල් එක රැල්ල පාගන්න ගිහිල්ලා ඉන්නවා. මේ වීඩියෝ එකට පේන්න තමයි ඔහොම ඉන්නේ. හරි. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. මෙතෙන්ට ඔයාලත් ඇවිල්ලා බලන්න. ලස්සනයි. මම මේ වගේ පල්ලියකට ආපු පළවෙනි සැරේ. එහෙනම් මං ගෙයින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරන්න.